අපි බඳිමුද? මිහිලු නෙවෙයි යන්නේ. අපි බඳිමුද කියලා අපේ අම්මා. what a waste of time. ඔයා බය වෙන්න එපා සුන්දරී කිසිම දෙයකට. මං දැන් ඇවිල්ලා තින්නේ රතු පාට ටී-ෂර්ට් එක. ඌරුවෝ ඒකයි අම්මයි අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඔයාව රකින්න රක්ත වර්ණ රුහිරේ වුණත් වගුරුවන්න මම ලෑස්ති. රතු පාට ටී-ෂර්ට් එකේ ඉඳලා ඒව පිටට පේන්නේ නැති වෙයි. I am here for you. අම්මෝ අම්මා ඉඳගත්තා. ඔයා මට එච්චර ආදරේ නම් අපි දෙන්න බඳිමු. දැන්දලා වෙඩින් එකේ මතක හිටින ෆොටෝ ගොඩාක් ගහමු. කසාදයක් බඳින්න කලින් මෙව්ව කෙනවලගේ අම්මලට කියලා ඉන්න. කෑචෑවෙන්නේ බැජින්ගේ. ඉතින් තම්ස කියලාත් නැහනේ. අයියා ඔයා බය වෙන්න එපා සුන්දරී. මං කිව්වනේ මං දැන් ඇවිල්ලා තියෙන රතු පාට ටී-ෂර්ට් එක ඔයා වෙනුවෙන්. ඔයාලගේ පවුල මිනිස්සු නෙමේ දස මාර සේනාව ආවත් මුණ දෙනවා. සතු ටී-ෂර්ට් එක. අම්මෝ අයියා ඉඳගත්තා. මම මෙතන ඉන්නකන් සුන්දරී. ඔයා පුරා කූඹියටවත් බය වෙන්න එපා. ඇතෙක් වගේ පුතෙක්. නෙමේ. සෙමි. ස්වීට් අනේ. ඔයගේ මගේ මගුල් ෆොටෝ එකේ ඔයා ඇතෙක් උඩ ඉඳමු. ඒක මං ඊට පස්සේ වයසට යනකන් හැදෑවන්ට පෙන්නනවා. වයසට යනකන් නෙමේ. වයසට ගිහින් තමයි ෆොටෝ ටික නෑදෑයන්ට පෙන්වන්න වෙන්නේ. දැන් කාලේ ෆොටෝ ගහන්නේ උන් 60 පැනලා හොට බිම යනකන් ඇල්බම් එක දෙන්න. එහෙනම් ඉතින් අපි සෙල්ෆි ටිකක්වත් ගහමු. එහෙම ඕනේ. අපේ වෙඩින් එකෙත් ෆොටෝ ගන්න. ක්‍රියේටිව් ඉමේජ් එකකට දෙන්න. හොඳ කොල්ලා. අපේ අම්මා. ඔයා අපේ පවුලටම බය වුනේ නෑනේ. ඔයාලගේ පවුලටත් බය වෙන්න එපා. ඔයා රතු පාට ටී-ෂර්ට් එක නියම්දන් ඇවිත් තියෙන්නේ. ඒ වුණාට ගෑණි මං කහපාට කලිසම මැදන් ආවේ නෑනේ. මගේ ඉස්පිරිතාලේ අදවත වෙලා ඉස්තාලේ බිම දාලා මගේ ආලේ යවි